Hi everyone, welcome to Effortless Living by Cav YouTube channel. ඉතින් මම අද කරන්න හිතුවා ඩේ බ්ලොග් එක. මේක කරන්න හේතුව තමයි අද ඔස්ට්‍රේලියාවේ ලොං වීකෙන්ඩ් එක. ඒකට හේතුව තමයි මෙහි ග්‍රෑන්ඩ් ෆයිනල් එක තියෙනවා ෆුටි. ලංකාව ක්‍රිකට් වගේ ඔස්ට්‍රේලියාවේ ෆුටි තමයි මේගොල්ලෝ ගොඩක් ෆලෝ කරන ගේම් එක. ඉතින් මේ දවසට කට්ටියට පිස්සු හැදෙනවා. ඒ කියන්නේ බේසිකලි හැමෝම ඉන්නේ පාටි මෝඩ් එකක. ඉතින් අපි හිතුවා නිකන් අපිත් නිකන් ඉන්න නැතුව නිකන් අපිත් දැන් ඔසීනේ නිකන් ඔසී සීන් එකේම යන්න ඕනි හින්දා අපිත් යාළුවෝ ටික සෙට් වෙලා මේ පොඩි ෆන් එකක් දාලා නිකන් දන්නේ නැද්ද බොරුවක් කියලා පොඩි ෆන් එකක් දාන්න. ඉතින් මම හිතුවා මේක නිකන් අපි විතරක් ෆන් එක දාන්නත් ඕගොල්ලන්ට පෙන්වන්න අපි දාන ෆන් එක. ඉතින් අද වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඊයේ රෑ ගිහිල්ලා යාළුවෝ සෙට් වෙන්න අවශ්‍ය බඩු ටික ගෙනාවා. ඉතින් දන්න ඕනේ හැම වෙලේම මදියට පොට්ටියක් සෙට් කරන අන්තිම වෙලාවට ඒ ටික ගන්න තියෙනවා. ඊට පස්සේ මට උදේ ජිම් යන්න තියෙනවා. ඒ වගේම ගේ ටිකක් අස් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ යාළුවොත් ආවට පස්සේ කාලා බීලා පොඩි ෆන් එකක් දාන්න. වීඩියෝ දිගටම බලන් ඉන්න. ඕගලන්ට මම පුළුවන් විදියට රෙකෝඩ් කරලා මගේ අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා මම YouTube එකට දාන්න. එහෙනම් බලාගෙන ඉන්න. right. මේ තියෙන්නේ මගේ ජිම් එක. දැන් ඉතින් අතුරට ගිහිල්ලා බර දාලා ගහන්න තමයි තියෙන්නේ. Do ba 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 do do ba do boo do a boo ba do boo ba do. right. ජිම් එක ඉවරයි. දැන් යන් කොෆි එකක් ගන්න. right. කොෆි එක ගත්තා. දැන් එහෙනම් යමු. ඉතුරු බට්ටික් ගන්න. right. shopping center එකට ආවා අර මදි අඩුපාඩු වෙච්ච බඩු ටික ගන්න. ඉතින් මෙතනින් තමයි අපි ගොඩක් වෙලාවට මස් මාළු අරගෙන ගන්න. මේක බුෂර් කෙනෙක්. මේගොල්ලන් අර කෝල්ස් වූල්වර්ත් වලට වඩා ඉතින් මේගොල්ලන් ගොඩක් ෆ්‍රෙෂ්. ඔය ගන්න අතරේ ඉතින් මට සෙට් වුණා ඒගොල්ලන් අලුත් මෙනු එකට දාපු අයිටම් එක try out කරලා බලන්න. අත්‍තරම ඒක පට්ට රහයි. ඉතින් මෙතනින් අර මදි අඩුපාඩු වෙච්ච මස් ටික ගත්තා. මේක තමයි ඉතින් පෙන්වන්නේ ලොකු වැරදි ටිකක් තියෙනවා ෆ්ලේවර් කරපු ඒවා තියෙනවා pretty good මේ තියෙන shopping center එක ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න පුළුවන් කොහොමද ඔස්ට්‍රේලියාවේ shopping center සරවනේවා කියලා right මදි පාඩු වෙච්ච බඩු ටික අරන් ආවා මස් ගෙනාවා කියපු විදිහටම අර බුෂර් ගෙම්ම ගිහිල්ලා රැට බයිට් එකට දැන් තියෙන්නේ ඉතින් පාටි එකට රෙඩි වෙන්න තමයි. ඔයගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න අපි කොහොමද පාටි එක කරන්නේ කියලා. එහෙනම් ටක් ගාලා ඉන්න. alright මේක තමයි මෙනු එක. chicken, kaju, බටුමෝජු, අල, බෝන්චි බයිට් එකත් හදලා තියෙන්නේ. බයිට් එකට අපි chicken එකක් හදලා තියෙනවා. තව පොඩ ජාති දෙක තුනක් එනවා. සිත නියුනා විසිරිහස බැඳුනා ගෙදරින් පැනගත්තේ na 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 Nani samvidina nelu ke jive Hi everyone video එකේ ඇත්තටම එන්ඩින් එකක් ගන්න බැරුව ගියා. දැන් ඩේ ලොග් එක 2 ඩේ ලොග් එකක් වුණා. මොකද හේතුව ඊයේ රෑ මේ හරියට යාළුවොත් එක්ක එන්ඩින් එක ගන්න බැරුව ගියා. මොකද ෆන් එක වැඩි වුණා. ෆන් එක වැඩි වෙලා අද උදේ තමයි හැරුණේ. ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝ කරලා මේ බ්ලොග් එක හැදුවා. ඔයගොල්ලෝ එන්ජොයි කරන්න. මේ ඊළඟ එක මම ඊට වඩා පොඩ්ඩක් රෙස්පොන්සිබල් වෙන්නම් මේ හරියටම කරන්න. anyway එහෙනම් තව වීඩියෝක් අරන් එනකම් හැමෝටම ජයෙන් ජයම වේවා.